රෑ පාඩම් කරපු ළමයි නේද ඈ? රෑ පාඩම් කරාම නිින්ද යනවා. උදේම නැගිටලා පට්ට සීතල අයිස් ටිකක් මූණේ තියාගන්න. ඇත්තම කියන්නේ. ඒක මාර සාර්ථකයි. දැන් මට සමහරවිට පැය දෙකයි නිදියන්න වෙන්නේ. දැන් මේ ඊයේ අයියෝ ඊයේ ගන්න දෙයක් නැහැ මං හිනා වැඩ වගේ කියලා සිකුරාද රෑ වැඩ ඔක්කොම ටික ඉවර කරලා පන්ති ඉවරටියත් ඉවර කරලා මං අර තව යාළුවෙක් පොඩක් මේ අසනීප වෙලා ඌ මගේ හිතාම හොඳ යාළුවෙක් ඌව බලන්න හොස්පිටල් එකටත් යන්න දාගෙන කොහොම හරි වැඩ ටික ඉවර කරලා හොස්පිටල් එකට යනකොට පාන්දර 3:00යි. ප්‍රයිවට් හොස්පිටල් එකකින් බලන්න පුළුවන්. ඌවටත් ඌ අර නිදි ලෙඩ්ඩු හැරෝගෙන බලන්න ලෙඩ්ඩු හරි. ඊට පස්සේ උංග බලලා කොහොම හරි පාන්දර 5යි ආවා නිදිය ගත්ත 6ට හැරුණා ආයි ක්ලාස් එකට ගියා එක දිගට ක්ලාස් ඊයේ රෑ වෙනකන් අද උදේ ඉඳන් අද රෑ ෆයිනල් ඩිවිෂන් එකට එක දිගට ක්ලාස්. නිදියන් නැති එක හොඳ නෑ සෞඛ්‍යයට. හැබැයි ඊටාම කුඩා කාලයකදී ඕගොල්ලන්ට අවුලක් නෑ. පොඩි එක එක දේවල් පාවිච්චි කරලා එක එක ක්‍රම පාවිච්චි කරලා. උදේ නැගිටලා පොඩි අර එක එක ක්‍රම හරිද? එක එක දේවල් පාවිච්චි කරන්නවා. එක එක ක්‍රම පාවිච්චි කරලා මේ අර මේ අයිස් වතුර වගේ භාජනයක අයිස් වතුර වාජනයක මේ අයිස් කට තියාගෙන පොඩ්ඩක් එහෙම තියාගත්තා. දැන් මෙහෙම එකක් තියෙනවා. රැයට පාඩම් කරන්න හැරලා ඉඳලා ඊළඟ දවසේ උදේ පන්තියට ඇවිල්ලා නිදිය ගන්න නම් පාඩම් කරගෙන ඉන්න ගඩක් නැහැ නේ. ඉෆෙක්ටිව් නැහැ නේ වැඩේ. ඒක නිින්ද යනවා ඒක සාමාන්‍යයි. අර ඒවට ක්‍රම පාවිච්චි කරා. හැබැයි එහෙමයි කියලා අන්ලිමිටඩ් කැෆේන් ඊට පස්සේ මොනවාද එනර්ජි ඩ්‍රින්ක්ස් පාවිච්චි කරන්න එපා කියලා කියනවා. දවස් 7යි 8යි 9 වෙනි වගේ දවස් එක දිගට වැඩේ ගියොත් එහෙනම් ඔයාලට ස්ට්‍රෙස් එක වැඩි. ඔයාලට හිතනවා පාඩම් කරන්න තියෙන හින්දා තමයි ස්ට්‍රෙස් එක තියෙන්නේ කියලා. හැබැයි ස්ට්‍රෙස් එක තියෙන්නේ කැෆේන් ඉන්ටේක් එක වැඩි හින්දා. පට්ට ස්ට්‍රෙස්. පාඩම් ඔයාලට හිතනවා මේ මැත්ස් ගන්න හැදෙන්නේ නැති හින්දා තමයි ස්ට්‍රෙස් කියලා. මේ බයෝ තව ගොඩක් තියෙන හින්දා තමයි කියලා. නමුත් කැෆේන් වැඩි හින්දා. ඒ නිසා ඒක නම් කරන්න එපා. ෂේප් එකේ පාවිච්චි කරන්න කියන්නේ කෝපි අරමයා බොනේ ෂේප් එකේ කරන්න ලොකුවට කරන්න එපා. හරි. නැත්තම් ඒකෙන් වෙන්නේ නරකක් අන්තිමට. ඒකෙන් සම්පූර්ණ නරකක් වෙන්නේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා වැඩේ අතෑරලා දාන්න. හිතිලා නිකන් ඔයාට නිකන් අර දවස එපා වෙලා කැෆේන් වැඩි වෙනවා කියන්නේ හෙන්නක් කේස් එකක්. හරිද? හරි නෑ මුකුත් නෑ වැඩක් නෑ ජීවත් වෙලා වගේ කියලා හිතෙන්න ගන්නවා ඊට පස්සේ. දවසට කොෆි එකක් බිව්වට කමක් නැත්. බොනවා නම් බොන්න ඕනේ උදේට. රැයට කෝපි බීලා හරියන්නේ නෑ. එතන නින්දත්තර ඩීප් ස්ලීප් කියන ස්ටේට් එකට එන්නේ නැති වෙනවා. රැයට කෝපි බීලා කියන්නේ හිතන්නකො කෝපි බීලා පැය 6ක් වගේ ඇතුළත නිදිය ගන්න තත්ත්වෙට වැඩේ සෙට් වුණොත් ඩීප් ස්ලීප් වෙන්නේ නැහැ. ඩීප් ස්ලීප් වෙන්නේ නැහැ කියන්නේ රිකවරි නැහැ. ඒ කියන්නේ මම දැන් මේවා ඔක්කොම දැන් ඔය මම නිකන් ඔය කරාට මේ දැනගත්තට පස්සේ මම නිකන් කරලා බැලුවා. දැන් මේ අර මේක හැම වෙලාවෙම මගේ අතේ තියෙනවා මේ අර බෑන්ඩ් එක වූප් බෑන්ඩ් එක. ඒකේ මේ ඇප් එකෙන් ට්‍රැක් වෙනවා. දැන් මං හිතන්නකො හවස රෑ 8ට විතර කෝපි බීලා නිදිය ගත්තා කියන්නකො. නිින්ද යනවා. රෑ 8 විතර 8ට කෝපි බීලා රෑ 12 මාට එකට නිදිය ගත්තා කියන්නේ. නිින්ද යනවා. නමුත් ඩීප් ස්ලීප් ස්ටේට් එකකට හොඳට එන්නේ නැහැ. ඒ කියන්නේ අර රිකවරි එක අඩුයි. මේකේ අර ඇප් එකෙන් පෙන්නන ඔක්කොම රිකවරි කොච්චරද, ඩීප් ස්ලීප් කොච්චරද, නිින්දෙන් ඇහැරෙන වාර ගාන කීයද, ෂේප් එකේ පොඩ කියන්නේ ඇහැරෙනවා කියන්නේ හොඳටම ඇහැරෙනවා නෙමෙයි. වාර ගාන කීයද? ඒව ගොඩක් අවුල් අර එහෙම කරොත්. හරි.